ඔයා සත්තු දුවන වේගය දන්නවද? ගොළු බෙල්ල පැයට කිලෝමීටර් 0.04යි. මකුළුවා 1.9යි. ඌඹිය 3.1යි. පෙන්ගුයින් 3.9යි. මේ ආසන්නගේ හරිද? ඊළඟට කවුද මේ? ඉබ්බට පුළුවන්ලු පැයට කිලෝමීටර් 5ක උපරිමයට දුවන්න. නරකම නෑ. ඉබ්බ හාව පැරද්දුවට මොකද මෙයාට නම් පැරදෙනවා. අඬු දෙකකින්ම අපිට විදින ගෝනුස්සා. පැයට කිලෝමීටර් 6ක්ම දුවනවා කියන්නේ. ඒ ගෝනුස්සට වඩා ඉත්තෑවත් හොඳ දහවන චූරේ. පැයට කිලෝමීටර් 6.4යි. එතකොට කකුළුවා පැයට කිලෝමීටර් 8යි. එයාට වඩා වේගෙන් දුවන කෙනා තමයි පොඩි හූනා. අපි හිතන්නේවත් නෑ නේද? පැයට කිලෝමීටර් 12යි. ඔයා දන්නවද හූනට වඩා වේගෙන් දුවන්න පුළුවන්ලු කුකුලට? පැයට කිලෝමීටර් 15යි. හැබැයි මේත් අතාරින්නෙම නෑ. කුකුලට වඩා වේගෙන් දුවනවලු. පැයට කිලෝමීටර් 16යි. පැන හරි ගෙම්බා පොඩි ගේමක් දෙනවා. වේගය පැයට කිලෝමීටර් 17යි. එයාලට වැඩි වේගෙන් කබරයා තලගොයි සර්පයෝ දුවනවා. ඔන්න දැන් තමයි මිනිස්සයා. සාමාන්‍ය මිනිස්සෙකුට පැයට කිලෝමීටර් 24ක වේගෙන් දුවන්න පුළුවන්ලු. ඔන්න හේන් වලදී අලි පන්නනකොට එහෙම බලාගෙන. අලියා අපිට වඩා වේගෙන් දුවනවා. පැයට කිලෝමීටර් 25ක්. දෙන්නටම වඩා වේගෙන්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 30ක වේගෙන් හිපොපොටේමස් වඳුරා වේගෙන් දුවනවා. ඊට වඩා වේගෙන් ওই ගෝරිල්ලෝ බැටළුවෝ දුවන්නේ. ඒ හැමෝම පරාද කරන්න. ඌසට දුවන්න පුළුවන් පැයට කිලෝමීටර් 48ක වේගෙන්. ඊළඟට එමු නරියා. පැයට කිලෝමීටර් 50ක වේගෙන් දුවන්න පුළුවන්. රයිනෝ, ඩොබර්මන් බල්ලෝ නරින්ට වඩා වේගෙන් දුවනවා. පැයට කිලෝමීටර් 55යි. මූස්ලට කුළු හරක්ට බලස්සුන්ට ඊට වඩා වේගෙන් දුවන්න පුළුවන් පැයට කිලෝමීටර් 56ක වේගෙන්. දැන් දැක්කනේ. දිවියටයි වෘකයටයි අපි කිව්ව හැමෝටම වඩා වේගෙන් දුවන්න පුළුවන් කෙනා තමයි හයිනාවා. පැයට කිලෝමීටර් 64ක්. සීබ්‍රා පැයට කිලෝමීටර් 66යි. කැංගරුවා පැස්බරා පැයට කිලෝමීටර් 70යි. වේගෙන් දුවනව නේද? හරියට වාහන නැති පාරක අපේ වාහනේ වේගෙන් යන්නේ. අන්න ඒ ගාන. වෙලාවකට පුදුමයි නේද? මේ දෙන්නම පරද්දන්න අශ්වයාට පුළුවන්. සුනක ලෝකේ ග්‍රේ හවුස් බල්ලන්ටත් අශ්වයාට වඩා වේගෙන් දුවන්න පුළුවන්. ඔය අරාබි රටවල රේස් දුවන බල්ලෝ කිව්වහම තමයි කවුරුත් දන්නේ. හරි. සිංහයෝ එක්කනම් දුවලා බේරෙන්න හිතන්නවත් එපා. පේනවනේ පැයට කිලෝමීටර් 80යි. හැබැයි ගෝනත් අතාරින්නෙම නෑ. පැයට කිලෝමීටර් 81යි. ඔන්න දැන් එන්නේ කවුද? බලන්න. රේස් දුවන අශ්වයා එක්ක මේ ජාතිය මුවෝ එක්ක කාටවත් දුවන්න බෑ. හැබැයි එක්කෙනෙක්ට ඇර සත්ත්ව ලෝකේ හුසේන් බෝල්ට් චීටා පැයට 130යි. දැන් හරිනේ. පොඩ්ඩොන්ට මේ වීඩියෝ එක පෙන්නන්න. අම්මේ එතකොට අරයට වඩා මෙයා කීකේ ඔයාගෙන් ප්‍රශ්න අහලා කරදරම කරන සත්ත්ව ලෝකේ තිබෙන ප්‍රශ්න ගොඩක් මේ වීඩියෝවෙන් ඔයාගේ දරුවා ඉවර කරගන්න.